iBond කියලා පිළිගන්න හැමදාම. ඉතින් 2024 brand new Japan Alto එක මේනකොට ලංකාවේ තියෙන ඉතින් ඔයගොල්ලන් පාරවල් දැකලාත් ඇති. ඉතින් මේ කාර් එක සම්බන්ධව කතා කරන්න යන්නේ. ඉතින් Japan Alto එක අපි දන්නවා ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය කාර් එකක්. ඉතින් මේකේ අලුත්ම facelift model එකත් එක්ක දැන් උඩට බලා ගන්න පුළුවන්. අලුත්ම පෙනුමෙන් තමයි මේ 2024 model එක දැන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මුලින්ම මේ කාර් එක dimensions ගැන කතා කරොත් මේක overall length එක millimeter 3395යි. ඒ වගේම width එක millimeter 1475යි. ඒ වගේම height එක millimeter 1525යි. ඒ වගේම ground clearance එක millimeter 150යි. ඉතින් මේකේ සුපුරුදු engine එක තමයි ඉන්නේ. ඒ කියන්නේ 660cc 3 cylinder engine එක තමයි මේ වාහනට තාමත් එන්නේ. ඉතින් ඒ වගේම top speed එක මේකේ පැයට කිලෝමීටර් 136ක වේගයක් වගේ ගන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලන් සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම transmission එක automatic CVT gearbox එකක් තමයි මේ vehicle එකට එන්නේ. ඉතින් මේක 4 seater vehicle එකක්. ඉතින් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ 5 දෙනෙක්ට ගමන් කරන්න හැකියාවක් තියෙනවා. නමුත් ඒක අපහසුතාවයෙන් තමයි ගමන් කරන්න වෙන්නේ. 4 දෙනෙක්ට නම් මේ වාහනේ පහසුවෙන් ගමන් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේකේ leg space එක කතා කරොත් එහෙනම් මේකේ average මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් ලොකු leg space එකක් නැහැ. ඉතින් එහෙමයි කියලා අර ලොකු අපහසුතාවයක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර උස පුද්ගලයෙක්ට නම් පොඩි ගැටලුවක් වෙයි. නමුත් ඒ රෙන්න සාමාන්‍යයෙන් average පුද්ගලයෙක්ට මේ වාහනේ පහසුවෙන් ගමන් කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ ගත්තොත් එහෙනම් මේකේ fuel tank capacity එක ගත්තොත් එහෙනම් ලීටර් 27ක් මේ වාහනට අල්ලනවා. ඉතින් දැන් ඔයගොල්ලන් බලලා ඉන්නේ මේකේ වැදගත්ම දේ. ඉතින් ඒ තමයි මේකේ මිල. ඉතින් මේ වෙනකොට මේක ලක්ෂ 75කට වගේ මුදලකට ලංකාවේ අල්ල වෙනවා. ඉතින් අපි දන්නවා මේ සේල් වලින් වාහන ගෙන්නනවා. ඉතින් ඒගොල්ලෝ පොඩි කමිෂන් එකක් තියාගෙන තමයි මේ වාහනේ විකුණන්නේ. ඉතින් මේ ගාන වෙනස් වෙනවා ගෙන සේල් එක ගන්නවා. එක එක මිල ගණන් වලට මේ වාහනේ විකිනෙනවා. ඉතින් දැන්ට ඇවරේජ් මට්ටමක් ගත්තොත් එහෙම ලක්ෂ 75 රේන්ජ් එකේ වගේ තමයි යන්නේ. ඉතින් මේක මීට වඩා අඩුවෙන් ඔයගොල්ලන්ට ගන්න ඕන. ඔයගොල්ලන්ට ප්‍රයිවට් මේවා LC ඕපන් කරලා ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙම ගෙනවොත් මීට වඩා ලක්ෂ කිහිපයක් අඩුවෙන් ඔයගොල්ලන්ට වාහනේ ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඉතින් මොකද හිතන්නේ වාහනේ ගැන? ඉතින් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වාහනේ හොඳයිද? කලින් ජපන් වලට මීට වඩා ලස්සනයිද? ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ අදහස් ඇති. ඉතින් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයගේ මතක ඇතුව Rai Productions YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට notification එකක් එනවා. එහෙනම් නැවත තවත් මේ වගේ වීඩියෝ ගහම එනකන් ඔයගොල්ලන්ට සුබ දවසක්.